අපි අද බලමු නෝනිපාතය. නෝනිපාතය කොහොමද යොදාගන්නේ කියලා. ඕකේ. හරි. එතකොට නෝනිපාතය අපිට අවස්ථා දෙකක් යොදා ගන්න පුළුවන්. එකක් තමයි අයිතියක් හැඟවීමට. අයිතියක් හඟවන්න. අනිත් එක තමයි පළමු නාමපදයෙන් දෙවැනි නාමපදයේ විශේෂ කිරීමටත් අපිට නෝනිපාතය යොදා ගන්න පුළුවන්. හරි. අපි උදාහරණ ටිකක් අරගෙන කතා කරලා බලමු. එකක් බලමු. අපි කියනවා කරේවා ඕසුතොරාරියානෝ gakusei desu. දැන් බලන්න කරේවා ඕස්ට්‍රේලියානෝ ගකුසෙයි දෙස් නේ. ඔහු ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍යයෙක් වේ කියලා කියනවා. හරි බලන්න. දැන් මම කිව්වා අයිතියක් හංගවන්න කියලානේ. එතකොට දැන් මානේ මෙතන නෝනිපාති තියෙනවා. ඊට කලින් තියෙනවා ඕස්ට්‍රේලියා කියලා වචනයක්. නේ? ඊට පස්සේ තියෙනවා නෝනිපාතට පස්සේ තියෙනවා ගකුසෙයි කියලා වචනයක්. දැන් බලන්න ශිෂ්‍යයා ඔහු ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍යයෙක්. ශිෂ්‍යයෝ කියවම ඕන තරම් ශිෂ්‍යයෝ ඉන්නවා. හැබැයි මේ ශිෂ්‍යයා අයිති කොහෙටද? ඕස්ට්‍රේලියාවට නේ. ඒතර අයිතියක් හැංගවනේ. ශිෂ්‍යයෝ කියවම ඕන තරම් ඉන්නවා. ජපාන් ශිෂ්‍යයෝ ඉන්නවා, ඕස්ට්‍රේලියන්, ඇමරිකන්, ඒ වගේම ගණිතය ශිෂ්‍යයෝ ඉන්නවා, විද්‍යා ශිෂ්‍යයෝ ඉන්නවා. ඒ වගේ ශිෂ්‍යයෝ ගත්තාම ඕන තරම් කැටගරිස් තියෙනවානේ. ඒකෙන් අපි මොකද්ද කරේ? අයිතියක් හැංගවුවා. එයාව අයිති කොහෙටද? ඕස්ට්‍රේලියාවට. ඒක නිසා ඕස්ට්‍රේලියානෝ ගකුසෙයි කියලා දැම්මනේ. ඕස්ට්‍රේලියානෝ ගකුසෙයි දෙස්. ඔහු ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍යයෙක්. කොහෙටද එහෙනම් අයිති? ඕස්ට්‍රේලියාවට. ඒ නිසා නෝනිපාතය දැම්මා. පැහැදිලිද? හරි. අපි තව උදාහරණයක් අරන් බලමු. ඕක සොරිවා නිහොන්නෝ කියන්නේ ජපානයේ කාඩක කුරුමා සොරේවා නිහොන්නෝ කුරුමා දෙස්. ඒ කියන්නේ ඕක ජපානයේ වාහනයක්. කුරුමා කිව්වහම ඕන තරම් කුරුම තියෙනවා. අපි ඒක අයිතියක් හැංගවුවා. කොහෙටද අයිති එහෙනම්? නෝනිපාතේ දාලා ජපානයට අයිති කියලානේ. එහෙනම් ජපානයේ වාහනයක්. ඒ අයිතිය තියෙන්නේ කොහෙටද එහෙනම්? ජපානයටනේ. මේ කුරුමේ අයිතිය තියෙන්නේ ජපානයට. එහෙනම් නිහොන්නෝ කුරුමා දෙස්. එහෙනම් අයිතියක් හංගවන්න අපිට දාන්න පුළුවන් නිපාතේ මොකද්ද? නෝනිපාතේනේ. නිහොන්නෝ කුරුමා දෙස් කියලා. හරි. ඊළඟ උදාහරණයක් බලමු අපි දෙවෙනි එකට සම්බන්ධ කරලා. පළමු නාමපදයෙන් දෙවැනි නාමපදයේ විශේෂ කිරීමට කියලා එකක් තියෙනවානේ. හරි. පළමු නාමපදයෙන් දෙවැනි නාමපදයේ විශේෂ කිරීමට කියව මොකක්ද කියලා බලන්න ඇතිනේ. හරි. අපි බලමු. අපි කියනවා මේක කොරේවා ඉරිදා පත්තරේ. ඉරිදා කියනවා නිචියෝබිනේ. කියනවා日曜日の新聞です。එතකොට බලන්න මේක ඉරිදා පත්තරේ. අපි එතකොට නිචියෝබි කියලා මේක නවුණයක් විදිහට අපි ගන්නවා. එතකොට සිම්බුන් කියන එකත් නවුණයක් විදිහට ගන්නවා. එතකොට බලන්න දැන් කියනවා ඉරිදා මොනවාද පත්තරේ. එතකොට පත්තරේ කියලා නවුන් එකයි නිචියෝබි කියලාත් නවුණයක් විදිහට අපි මෙතනදී ගන්නවා. එතකොට ඉරිදා පත්තරය මේක දෙවෙනි නවුන් එකනේ. මේක දෙවෙනි නවුන් එක. මේක පළවෙනි නවුන් එක විදිහට ගන්නවා. ඕකේ. එතකොට පත්තරේ අපි විශේෂ කරා මොන පත්තරයක් කියලාද? ඉරිදා පත්තරේ කියලානේ. විශේෂ කරා මොන පත්තරයක් කියලාද? ඉරිදා පත්තරේ කියලා. එහෙනම් නිචියෝබි නෝ shimbun
මොකදනේ මෙන්න මේ shimbun කියන පත්තරේ කියන noun එක අපි ඉරිදා කියන එක දාලා විශේෂ කරානේ. විශේෂ කරා. පත්තර ඕන තරම් තියෙනවා. අපි කියන ඉරිදා පත්තරේ කියලානේ. එතකොට නිචියෝබි no shimbun කියලා විශේෂ කරා. ඕකේ. අපි ඊට පස්සේ බලමු මේක අපි ඉස්සර ලියපු උදාහරණයක් අරගෙන ඒ විදිහටත් මේක ගන්න පුළුවන්. අපි කියමු ඉස්සර මොකද්ද අපි ලිව්වා කරේවා Australiano gakusedes. Australiano gakusei desu ne. Gakusei desu. Karewa Australiano gakusei desu කිව්වනේ. ඔහු ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍යයෙක් වේ කිව්වා. අපි ඉස්සෙල්ලා කිව්වා අයිතියක් හංගවන්නත් පුළුවන් කියලා නේ. ශිෂ්‍යයා අයිති කොහෙටද? ඕස්ට්‍රේලියාවට. ඒක නිසා අයිතියක් හංගවන්න අපි නෝනිපාති කියලා කිව්වනේ. ශිෂ්‍යයා අයිති ඕස්ට්‍රේලියාවට නිසා එතන නෝනිපාති කියලා කිව්වා. එහෙනම් පළවෙනි එක මේ විදිහට ගන්නත් පුළුවන්. ඒ වගේමයි මේක ඕනනම් මේ සිස්ටම් එකට හිතා ගන්නත් පුළුවන් මේ ශිෂ්‍යයා. ඕස්ට්‍රේලියාව කියන්නේත් noun එක. ශිෂ්‍යයා කියන්නේත් noun එක. ශිෂ්‍යයා කියන noun එක ඇවිල්ලා දෙක. ඕස්ට්‍රේලියාව කියන noun එක ඇවිල්ලා එක. එහෙනම් මොකද උනේ? පළවෙනි noun එකෙන් දෙවෙනි noun එක විශේෂ කරානේ. ශිෂ්‍යය ඕන තරම් ඉන්න ඒ ශිෂ්‍යයා මොන ශිෂ්‍යයෙක්ද? ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍යයෙක්. ඒ කියන්නේ විශේෂයක් කරානේ. එයාව ඕස්ට්‍රේලියාවට අයිතියකුත් තියෙනවා. එහෙනම් විශේෂ කරන්න පුළුවන් නේ ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍යයෙක් කියලා. එතකොට අපිට මෙන්න මේ ක්‍රම දෙකටම අපිට පුළුවන් නෝනිපාතේ දාන්නනේ. අයිතියක් අංගවන්න. එහෙම නැත්නම් පළවෙනි noun එකෙන් දෙවෙනි noun එක විශේෂ කරන්නත් අපිට නෝනිපාතේ දාන්න පුළුවන්. හරිනේ. අද කියලා දුන්නේ සරල මේ ග්‍රැමර් එකක්. ඒ කියන්නේ නිපාතයක්. ග්‍රැමර් එකක් නිපාතයක් කියලා දුන්නේ අද. ඒ නිසා ඔයාලට මම හිතනවා පැහැදිලි ඇති කියලා. අපි ඉස්සරහට තවත් ග්‍රැමර් පැටර්න්ස් ටිකක් එක්ක එකතු වෙමු. හරි. එහෙනම් අදට ගිහින් එන්න.